මේ චොක්ලට් ගෙඩියක් තියෙනවා කියලා කියන්නේ අතර මේකට අපි පාවිච්චි කරන මෙඩිකල් ටර්ම් එක එන්ඩෝමෙට්‍රියෝමා කියලා කියන එක. මේ චොක්ලට් ගෙඩි හැදෙන්නේ රෝගයක් තියෙනවා එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා. මේ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය ආවහම තමයි විශේෂයෙන්ම ඩිම්බකෝෂයේ මේ චොක්ලට් සිස්ට්ස් නැත්නම් චොක්ලට් ගෙඩි කියන ඒවල් ඇති වෙන්නේ. එන්ඩෝමෙට්‍රියෝසිස් ගැන පොඩ්ඩක් කතා කළොත් එහෙම එන්ඩෝමෙට්‍රියෝසිස් දැන් අද ස්වභාවයේ තියෙන අයගේ සැලකියුතු ප්‍රමාණයකට මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය තියෙනවා. හැබැයි මේ එන්ඩෝමෙට්‍රියෝසිස් ගත්තාම ඒක බොහොම සුළු ප්‍රමාණයේ ඉඳලා බොහොම තදට වෙනකන් මේ ඩිසීස් එක ස්පෙක්ට්‍රම් එකක් තියෙනවා. වපසරියක් තියෙනවා. ඒතර මේකේ ග්‍රේඩ් කරලා තියෙනවා. ග්‍රේඩ් 1 2 3 4 කියලා. මේකේ ග්‍රේඩ් 1 2 කියන එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය කියන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් එක බොහොම සුළු වශයෙන් තියෙන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවකදී එන්ඩෝමෙට්‍රියෝසිස් එක මගින් ප්‍රෙග්නන්ට් වෙන්න බාධා ඇති කරන තින්දකඩ අඩුයි. එතකොට ඒ වගේ අවස්ථාවද අපි ලොකුවට කලබල වෙන්නේ නැහැ. නමුත් ටිකක් වැඩියෙන් ඒ කියන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් ග්‍රේඩ් 3 ග්‍රේඩ් 4 වගේ තියෙනවා කියන්නේ ටිකක් බරපතලයි තත්ත්වය. ඒ වගේ අවස්ථාවලදී ඔය චොක්ලට් සිස්ට් වගේ කියන දේවලුත් ඇති වෙන්න පුළුවන්. දැන් ස්කෑන් පරීක්ෂණයක් කළාම තමයි මේ චොක්ලට් සිස්ට් කියන එක අඳුරගන්න පුළුවන් වෙන්නේ. චොක්ලට් සිස්ට් එක ගැන අපි එන්ඩෝමෙට්‍රියෝසිස් එක ගැන අතට බලනකොට චොක්ලට් සිස්ට් තියෙනවද කියලා අපි බලනවා. චොක්ලට් සිස්ට් කීයක් තියෙනවද කියලා බලනවා. ඊට අමතරව ඒකේ සයිස් එක කොහොමද කියලා බලනවා. සමහර වෙලාවට තියෙන ඒ චොක්ලට් ගෙඩිය බොහොම පොඩි එකක් නම් ඒවා අයින් කරන එක අත්‍යවශ්‍ය නැහැ. නමුත් සමහර වෙලාවට තියෙන චොක්ලට් සිස්ට් එක ටිකක් සැලකියුතු ප්‍රමාණයෙන් ලොකු වෙච්ච එකක් නම් අන්න ඒ වගේ වෙලාවට මේක ශල්‍ය කර්මයක් වගේ අයින් කරන එක සුදුසුයි කියලා වෛද්‍යවරයා තීරණය කරන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ අපි මේ ශල්‍ය කර්මයක් කළා මේ චොක්ලට් ගෙඩි අයින් කරනකොට ඒ එක්කම එයාගේ ඩිම්බකෝෂයේ තියෙන සාමාන්‍ය පටකත් යම් ප්‍රමාණයක් අයින් වෙනවා. ඒතර මේ සාමාන්‍ය පටකවල තමයි ඩිම්බකෝෂයේ බිත්තර තියෙන්නේ. ඒතර මේ ශල්‍ය කර්මයත් එක්ක එයාගේ ඩිම්බකෝෂයේ තියෙන යම් බිත්තර ප්‍රමාණයක් එකත් එක්ක ඉවත් වෙනවා. අපි හිතමු යම් කෙනෙක්ගේ ලොකු ගෙඩියක් තියෙනවා කියලා. ලොකු ගෙඩියක් තියෙනකොට වැඩි ටිෂු ප්‍රමාණයක් ඉවත් වෙන chance එක වැඩි. සමහර ලාවට මේක සිදුරු කරලා මේක ඇතුලේ තියෙන චොක්ලට් මටීරියල් එක අපි කියනවා. මේක ඇත්තටම චොක්ලට් සිස්ට් කියලා කියන්නේ මේ ගෙඩිය ඇතුලේ තියෙන චොක්ලට් වගේ එළියට ආවට පස්සේ ඒ චොක්ලට් මටීරියල් එක විතරක් අපිට අයින් කරන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම අයින් කර අවස්ථාවේදී මේක ඉක්මනට රීෆිල් වෙනවා. ඔව් රීෆිල් වෙනවා ඉක්මනට. හින්දා ඒක දීර්ඝකාලීන එච්චර සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් නෙවෙයි. අනිත් ගැටලුව තමයි සමහර වෙලාවට මේ එන්ඩෝමෙට්‍රියෝසිස් මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන ක්‍රමය රෝගය නිට්ටාවට සුව කරන්න බෑ. ඒතර දැන් අපි ශල්‍ය කර්මයක් කළා ගෙඩි අයින් කරලා එන්ඩෝමෙට්‍රියෝසිස් එකට අනිත් ප්‍රශ්නේ තමයි ඇතුලේ අවයව ඇලෙන්න පුළුවන්. ඒ කියන්නේ පැලෝපිය නාලය, ගර්භාෂය, බඩවැල්ලේ ඔක්කොම ඇවිල්ලා එකට ඇලෙන්න පුළුවන්. ඒතර ටිකක් තදට එන්ඩෝමෙට්‍රියෝසිස් තියෙනකොට චොක්ලට් සිස්ට් එකකට අමතරව අපි සමහර ලාවට ශල්‍ය කර්මය කරන්න කැමරාවක් ඇතුළට දාලා බලනකොට ලැපරොස්කෝපික් ශල්‍ය කර්මයකදී මීට අමතරව අපිට තව ලොකු ප්‍රශ්න අඳුර ගන්නත් ඉඩ තියෙනවා. එතකොට සමහර ලාවට නාල අවහිර වෙලා තියෙනත් පුළුවන් මේ එන්ඩෝමෙට්‍රියෝසිස් අපිට ටිකක් තදට තියෙනවා. කොහොම නමුත් ශල්‍ය කර්මයක් කරලා අපි හිතමු මේ ගෙඩි ඉවත් කරලා තියෙන ඇල්ල තියෙන ඔක්කොම ගැලෙව්වා එම කියලා. හැබැයි ටික කාලයක් යනකොට මේක ආයි මතුවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ශල්‍ය කර්මයක් කළාට පස්සේ පළවෙනි අවුරුද්ද තමයි වැදගත්. ඒ පළවෙනි අවුරුද්ද තුල තමයි අපි පුළුවන් තරම් ප්‍රතිකාර කරලා ප්‍රෙග්නන්ට් කරවන්න උත්සාහ කරන්නේ. ඒ පළවෙනි අවුරුද්දෙනුත් පළවෙනි මාස 6 තමයි බෙස්ට්ම ටයිම් එක. විශේෂයෙන්ම ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට නැචරලි try කරනවා නම් එහෙම නැත්නම් බේත් බීලා සාමාන්‍ය විදිහට try කරනවා නම් එහෙම නැත්නම් IUI කරනවා නම් මේ කාල සීමාව ඉතාමත් වැදගත් වෙනවා. සමහර ලාවට අවුරුද්ද පැන්නට පස්සේ ආයි එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය ඇවිල්ලා අර පෙර තත්ත්වෙටම ගිහිලා තියෙන පුළුවන්. එතකොට මෙයාට ස්පෙසිෆිකලි දෙන්න තියෙන උත්තරේ තමයි කෙසේ නමුත් ඔබ ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එන්ඩෝමෙට්‍රියෝසිස් එක චොක්ලට් සිස්ට් එක කුඩා වුණත් ඔබට ලැපරොස්කෝපි පරීක්ෂණයක් කරලා බලන එක සුදුසුයි. මොකද ඔය ගෙඩියට අමතරව තව ප්‍රශ්න ඔබ ඇතුලේ තියෙන්න පුළුවන් හින්දා. අනිත් කාරණේ තමයි මම කියන්න ඕනේ අපි හිතමු යම් කිසි කෙනෙක් නලදරු තාක්ෂණය වගේ දෙයකට යොමු වෙනවා කියලා. ඒතකොට නලදරු තාක්ෂණය IVF එකට යොමු වෙනකොට අපි සාමාන්‍යයෙන් ශල්‍ය කර්ම වලට ලොකුවට ලක් කරන්න කැමති නෑ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔය ගෙඩි අයින් කරනකොට ඩිම්බකෝෂයේ තියෙන පටක අඩු වෙනවා. එතකොට ඩිම්බකෝෂයේ තියෙන බිත්තර ප්‍රමාණයත් අඩු වෙනවා. ඒතකොට අපිට IVF කරනකොට අපි ඒක සක්සස් එක තියෙන්නේ කොච්චර කල්ල ප්‍රමාණයක් හදාගන්න පුළුවන්ද කියන කාරණාව මත. කල්ල වැඩි ප්‍රමාණයක් හදාගන්න වැඩි බිත්තර ප්‍රමාණයක් අපිට එළියට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඩිම්බකෝෂ බිත්තර අඩු වෙනකොට ඒක බලපාන්න පුළුවන් ඔබගේ IVF ප්‍රතිකාර ක්‍රමයෙන් ලැබෙන සාර්ථකත්වයට.
එකදා එක දෙන යාගේ ප්‍රශ්නය අනුව ප්‍රශ්නය බරපතල ක්‍රම අනුව සහයා යන්න බලාපොරොත්තු වන ප්‍රතිකාර ක්‍රමය අනුව අපි කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්. හිද නිශ්චිතවම කියන්න බැහැ. නමුත් ඔබ ප්‍රෙග්නන්ට් වෙන්න උත්සාහ කරනවා නම් ලැපරොස්කෝපි පරීක්ෂණයක් කළා තත්ත්වය බලා ගන්න එක වැදගත්. ඔබේ වෛද්‍යවරයා ඔබට වැඩිදුර උපදෙස් දෙයි ඊට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා.